හයි හයි කියන්න ඕනේ නෑනේ ඉතින්. හයි කියන්න ඕනේ. ඒකනේ මේ මැද්දෙන් යන ගන්නේ. ඔව්. දලව සතියකට කොච්චර විතර වියදමක් යනවද එක ළමයෙකුට? එළියට අද මාවත් එක්ක අර අරුව දුමයා ඒක ලියන්න. ඉතින් අපි අර අපිට එදින දාවනේ අනේ බාහිර. ඒ කියන්නේ දැන් අපි දැන් මේක අතෙන් දාන්නේ කොහොමද? අපිට දැන් හිතන්නකෝ සතියකට කියනවද? සතිය කියමුනේ. නැත්නම් වගේ මේක ටක්ක නෝට් එක නිකන් දාගන්න. ඔව් නෝට් එක. නෑ කිරියක් ගන්න. අද උඹේ දාලා කොහොමද කිරියක? නෑ. අර දාලා කෙනෙක් ගත්තා මම දැන් පොදුවේ කිරියක. විෂන් එකට හැබැයි ඒක මේක. මේක. From cockroaches. Okay. Then after when you show or make YouTube device, clean fridge. Okay. Then I make a video about how you clean fridge in YouTube. Okay, thank you. Давайте. Okay, girls and guys, давайте. In 10-20 minutes you come check fridge. Давайте. කීයද ලැබෙන්නේ? හරි හරි ඒක උඩට අපි හදමු. මොනවද කරන්නේ? නෝන ඇවිල්ලා චෙක් කරන එක පාට. කමන්න. මෙහෙම ඇවිල්ලා පාඩම් කර කර ඉන්නවා ළමයි. මෙතන පදිංචි වෙලා යන. රූම් එකට එන්නේ මොකටද නිදා ගන්න විතරයි. බයි කියන්නේ. හායි ළමයි ඔන්න කාලෙකින් බ්ලොග් එකක් ගේන්න යන්නේ. මේක ඔයාලා ගොඩක් ආසාවෙන් බලන් හිටපු එකක්, හැමෝම වගේ මගෙන් ඉල්ලපු එකක්. ඒ තමයි අපේ හොස්ටල් එක පෙන්වන්න කියලා කිව්වා. ඉතින් අද මම ඔයාලව හොස්ටල් එක වටේ මික්කන් යන්න හදන්නේ. රූම් එක, හොස්ටල් එක, ඒ වගේ ගොඩක් තැන් පෙන්වන්න යන්නේ විස්තරත් එක්කම. එහෙනම් වීඩියෝ එක දිගටම බලන්න. මේක තමයි මගේ බ්ලොග් නම් එක. මේ තියෙන්නේ බ්ලොග් එකේ මේන් ඩෝ එක. ආපු ගමන් මෙතන වොෂ්රූම් එක තියෙනවා. එහා පැත්තේ টয়ලට් තියෙනවා. අර කිචන් එක. මෙතන තියෙන්නේ රූම් එක. රූම්ස් 3ක් තියෙනවා බ්ලොග් එකක. මේ තියෙන්නේ කොරිඩෝ එක. කොරිඩෝ එක හැම ක්ලීන් කරනවා අපි හැමදාම. මේ තියෙන්නේ රූම් එක. එතකොට මේ තියෙන්නේ එක. මම ඉන්නේ රූම් එකේ. කොනේම රූම් එකේ. මේ තියෙන්නේ ස්ටෝර් රූම් එක. මේක ඇතුලේ තමයි අපේ ලගේජස් ඒවා දාලා තියෙන්නේ. දොරෙන් ආපු ගමම මෙතන තියෙනවා බාත්රූම් එක. ඒකේ හොඳට ඉඩ තියෙනවා. රේකක් තියෙනවා. සිංක් එක. ඒවා අපි ඩේලි ක්ලීන් කරන්න ඕනේ එක්කෙනෙක් හොදගෙන ආවට පස්සේ. මේ තියෙන්නේ টয়ලට් එක. ඒකට සිංක් එක තියෙනවා. තනක් ඊට තියෙනවා හොඳට. ඊට හැපැත්තෙන් කිචන් එක. රයිස් කුකර්ස් ටික මෙතන. ෆ්‍රිජ් එකක් තියෙනවා. ස්ටෝර් එක අතන. පැන්ට්‍රීස් තියෙනවා අපේ කට්ටියගේ ස්පයිසස් ඒවා දාලා තියාගන්න. මේ තියෙන්නේ මගේ රූම් එක. දැන් යමු රූම් එක බලන්න. දොර අරපු ගමන්ම මේ තියෙන්නේ රූම්මේට්ගේ සයිඩ් එක. එතකොට මේ තියෙන්නේ මගේ සයිඩ් එක. මට ටේබල් එකක් තියෙනවා. එතකොට අර තියෙන්නේ රූම්මේට්ගේ ටේබල් එක. බෙඩ් එක. ඒ වගේම හීටර් එකක් තියෙනවා රූම් එකට. මේ තියෙන තුම්බර්ෂ්කා එක්කෙනෙකුට එක ගානේ තියෙනවා. මේ තියෙන්නේ පොඩි මිරර් එකක්. ඒක නම් රූම්මේට්ගේ. මේ අපේ view එක හරිම ලස්සනයි. අර බලන්න හවසට එහෙම අහස හරිම ලස්සනට පේනවා.
මෙහෙ තියෙන්නේ 2 pin plug point නේ. ඒ නිසා අනිවාර්යෙන් universal adapters ගේන්න ඕනේ. ඔහම බෙඩ් එක ගාවට එකකුයි ටේබල් එක ගාවට එකකුයි plug points දෙකක් තියෙනවා. ඉතින් 2 pin නිසා universal adapters ගේන්න. එතකොට මේ තියෙන්නේ දෙන්නගෙම wardrobe එක. එහෙනම් දැන් යමු hostel එක බලන්න. මේ තියෙන්නේ අපේ hostel එක එළියෙන් පේන විදිහ. ඔතන main entrance එක තියෙන්නේ. දොරවල් දෙකක් තියෙනවා. රෑ 12න් පස්සේ මෙතන ලොක් කරනවා. කාටවත් යන්න එන්න බෑ. ඔතන ඇතුල් වෙච්ච ගමන්ම අන්න එහෙම ස්ටුඩන්ට් ID එක ටැප් කරලා තමයි ඇතුළට එළියට යන්න පුළුවන්. මේ විදිහට. එතකොට මේ තියෙන්නේ Belarusian studentsලා use කරන lift එක. එතන දෙකක් තියෙනවා. මැදින් තියෙනවා staircase එක. ඒ වගේම ඊට එහා පැත්තෙන් තියෙනවා අපි යන්නේ කියන්නේ foreign studentsලා use කරන lift එක. මේ තියෙන්නේ first floor එකේ lobby එක. ඒක Christmas වලට decorate කරපු විදිහ තාමත් මේ තියෙන්නේ. බ්ලොක් එකේ මොනවා හරි ප්‍රශ්නයක් තිබ්බොත් ඒ කියන්නේ ටැප් එකක් කැඩිලා හරි මොනවා හරි ඒ වගේ දෙයක් වුණත් කියන්නේ ෆස්ට් ෆ්ලෝර් එකේ ඉන්න රිසෙප්ෂනිස්ට්. අපි දැන් මේ යන්නේ මේන් එන්ට්‍රන්ස් එකෙන් ලෙෆ්ට් සයිඩ් එකට. ගිහින් බලමු මොනවද මේ පැත්තේ තියෙන්නේ කියලා. ෆස්ට් ෆ්ලෝර් එකේ ඉන්නේ මෙහි ස්ටාෆ් එක. එතකොට දැන් ඔහම කෙලින්ම ගිය ගමන් ඔතන ඉන්නේ හොස්ටල් එකේ ડોක්ටර්. ඔන්න ඔතන තමයි ડોක්ටර් ඉන්නේ. දෝබුස් දාන්න හැම ડોක්ටර් ගාවට එනවා. මෙතන තමයි ස්ක්‍රීන් මාර්ක් කරන්නේ. Привет. Ayubovan. ඒක ආයුබෝවන් කියලා කිව්වසින්. මෙතන තමයි ස්ක්‍රීන් මාර්ක් කරන්නේ. පරණ එක මෙතනට දීලා එතනින් හම්බෙන කාඩ් එක මෙතනට දීලා අලුත් ටිකක් අරගන්න පුළුවන්. ඊට පස්සේ යම් ලොන්ඩ්‍රි පැත්තට යන්න. මෙතනින් යන්න තියෙන එක ඇතුළට මේ විදිහට මැෂින් ගොඩක් තියෙනවා වොෂින් මැෂින්. ඒ පැත්තේ තියෙනවා මේ පැත්තේ තියෙනවා. එන්න වෙලක් කරන්නේ මේ තියෙන්නේ මේ වගේ ඒවා තුනක් තියෙනවා මෙතන. මේකට රූබල් 3ක් හරි 4ක් හරි දානවා තමම හොදන ගන්නට. රෙදි පොඩ්ඩක් නම් තියෙන 3ක් දානවා මෙතනට. වෙනවනේ. දාලා මෙතන 3 සිලෙක්ට් කරලා ඊට පස්සේ තමන් රෙදි ටික දාපු මැෂින් එක සිලෙක්ට් කරන්න මෙතනින්. මේ වැඩ කරන ඒවා බලලා දාන්න ඕනේ. මෙන්න මේ වගේ අපි යුරෝප් අරන් යන බෑග් එකක් පිරෙන්න රෙදි අරන් යන එකපාරකට. ඊට පස්සේ ලික්විඩ් එහෙම දාලා රෙදි ටික හොදලා දාලා පැයකමාරක් විතර යනවා රෙදි ටික හේදෙන්න. එන්ට්‍රන්ස් එකෙන් රයිට් සයිඩ් එකට ගියාම මේ තියෙන්නේ වෝටර් ෆිල් කරන තැන. මේ තියෙන්නේ කැන්ටින්. දැන් අපි බලමු වෝටර් ෆිල් කරන්නේ කොහොමද කියලා. හැමෝටම වගේ මේ විදිහට 5.5 ලීටර් බොටල් එකක් තියෙනවා. ඒක වෙන්නේ රූබල් 2යි. ඔන්න ඔය විදිහට කොයින් එක ඔතනට දාලා ඊට පස්සේ ඔතනින් ඕසෝන් දීලා ඊට පස්සේ 10 seconds වලින් ස්ටාර්ට් කරන්න තියෙන්නේ. එක්කෙනෙකුට වීක් එකට මේ වගේ බොටල්ස් දෙකක් විතර යනවා. තමන් වතුර බොන විදිහට ඉතින් ඔහම ෆිල් කරන්න තියෙන්නේ. ඊළඟට ගාබේජ් දාන තැන බලමු. දැන් මේ දවස් ටිකේ වින්ටර් එක නිසා අපිට ගාබේජ් දාන්නත් ජැකට්ස් අඳින්න වෙනවා. ඉතින් ඒක අඳගෙන උදේම ගිහිල්ලා ගාබේජ් මෙන්න මෙතනට දාලා එන්න තියෙන්නේ.
ඉන්න නිහිංසා මෙයා ඉන්නේ 508 බ්ලොක් එකේ මගේ බ්ලොක් එකටම එහා පැත්තේ බ්ලොක් එකේ මගේ හොඳම යාළුවෙක් ඉතින් නිහිංසා ඔයාට මොනවද අපේ හොස්ටල් එක ගැන කියන්න තියෙන්නේ අපේ හොස්ටල් එක තමා හොඳම හොස්ටල් එක අපේ හොස්ටල් එක මාරම ක්ලීන් හොඳ සිකියුරිටි එකක් තියෙනවා වතුර ගන්න පුරවන්න හැමත් අපේ හොස්ටල් එක ඇතුළෙමයි තියෙන්නේ අපේ හොස්ටල් එකේම ડોක්ටර් කෙනෙක් ඉන්නවා අපේ හොස්ටල් එක ඇතුළෙම කැන්ටින් එකක් තියෙනවා ඇත්තටම අපි හැමෝම සතුටුයි මේ හොස්ටල් එකට එතකොට තව හොස්ටල් එකේ ෆ්ලෝර්ස් 13ක් තියෙනවා ඒ 13ෙම ලොබීස් 13ක් තියෙනවා ඒ වගේම ස්ටඩි රූම්ස් තියෙනවා ඉන්සිසිවර අර මම පෙන්නුවේ ක්ලෝතින් රැක්ස් තියලා තියෙන ඒ වගේ තැන් තියෙනවා හැමෝටම රෙදි වේල ගන්න ඊට පස්සේ දැන් මම පෙන්නවා ඔයාලගේ කිචන් එකනේ ඒ වගේ හැමෝගෙම කිචන් ක්ලීන් එකට තියාගෙන ඉන්නවා ළමයි තමයි ඔය වස් කරගෙන ඉන්නේ ෆ්‍රිජ් එකක් දෙනවා හැම බ්ලොක් එකකටම ෆ්‍රිජ් එකක් තියෙනවා ඔය දේවල් තමයිනේ මේ ඉන්නේ ෂෙනොන් එයාගේ බ්ලොක් එක 710 ඉතින් ෂෙනොන් අපි ෂෙනොන්ගෙන් අහලා බලමු හොස්ටල් ලයිෆ් එක මොන වගේද කියලා හොස්ටල් ලයිෆ් ගැන කතා කරොත් මෙහෙට ආවයින් පස්සේ මම හොස්ටල් කලින් ලංකාවේ ඉඳලා නැහැ මේ තමයි ෆස්ට් ටයිම් මම හොස්ටල් එකේ ඉන්නේ එක්ස්පීරියන්ස් එක ගැන කතා කරොත් අලුත් ජීවිතයක් පටන් ගත්තා මෙහෙ මාරම හැපි කට්ටියත් එක්ක ඉන්නවා අපේ එක බ්ලොක් එකක 6 දෙනෙක් ඉන්නවා ගර්ල්ස් ඇන්ඩ් බොයිස් වෙනවා වෙන් කරලා තියෙන්නේ මේකේ යාළුවෝ 6 දෙනා අබු දවස් ඉඳලා අපි මාර ෆන් එකේ ඉන්නවා පාටි දානවා එන විනෝදයෙන් ඉන්නවා ඒ වගේම වැඩත් අපි හැමෝම එකට කරනවා එක්සෑම් එකක් ලඟ වුණාම උදව් කරනවා කුප්පි දානවා ඒ වැඩ හැම එකක්ම අපි කරනවා ඒ වගේම කියන්න ඕනේ මේ හොස්ටල් එකේ සිකියුරිටි අතින් ගොඩක් ස්ට්‍රික්ට්ලි බලනවා මෙයාලා අපි කාඩ් එක පංච් කරන තැන ඉඳලා හැම දෙයක්ම මෙයාලා කාඩ් එක පංච් කරන්නේ කොහොමද කාඩ් එක පංච් කරන්නේ කාඩ් එක තියෙනවා එන්ට්‍රන්ස් එකේදී ඒ වගේම මෙහි ක්ලීනින් අදී මෙහි ෆස්ට් විදිහට මේන් රූල් එක විදිහට තියෙන මෙහි ක්ලීනින් මේගොල්ලෝ හැම වීකෙන්ඩ් එකේම එනවා අපේ බ්ලොග් චෙක් කරන්න එනවා එන්නේ හොස්ටල් මැනේජර් නෝ වස්පිතාතල් වෙනවා තව කවුද ඉන්නේ සීනියර් අයියලා දෙන්නෙක් එනවා සමහර දවස්වල තියෙනවා ඒ කියන්නේ හොස්ටල් මැනේජර් දවස් තියෙනවා ඒ දවස්වල ගොඩක් තදයට බලනවා මේවා එන්න කලින් ඒගොල්ලෝ අපිට කියනවා මෙහෙම අයියලා ඇවිත් කියනවා මේ කරන්න කියලා ක්ලීන් කරන්න නැත්තම් අපිට chance 3යි දෙන්නේ අයින් කරනවා හොස්ටල් එකේ තව දේවල් තියෙනවා මෙහෙ මේ ෆයර් අලාර්ම් තියෙනවා වැඩි මේ කිචන් වල කර වෙන්න බෑ හොට් ප්ලේට් වල කිසි දෙයක් කර වෙන්න බෑ ඒ දේවල් එහෙම දුමක් කියන්නේ වැඩි ෆයර් අලාර්ම් එකක් ගදුනොත් එහෙම මයිනස් මාක් හම්බෙන දේවල් තියෙනවා ඊට පස්සේ අපි මේවල් ලෙටර් එකක් බාර දෙන්න ඕනේ මෙහෙම හේතුවක් හින්දා කියලා එහෙම වෙලා තියෙනවා මේ ඉතින් ක්ලීනින් අතින් මේ අංක එකට බලනවා ඒකේ ණයක් දැනගන්න ඉතින් ක්ලීනින් මේ අංක පුරුදු වෙලා එන්න ඔයාලේදී පුරුදු වෙලා එන්න එතකොට කැන්ටින් එක මොකද කැන්ටින් එක ගැන කියන්න ගත්තොත් යුනි එකේ තියෙන කැන්ටින් එක වගේම තමයි මේ කැම්ප් බීමත් යුනි එකේ කැන්ටින් එක ලොකුයි ඉතින් මේ හොස්ටල් එකේ කැන්ටින් චුට්ටක් පොඩි ඒ වුණාට කැම්ප් බීම ටික එකම වගේ විදිහට තියෙනවා වෝටර් ෆිල් කරන්න කීයක් විතර යනවා වෝටර් ෆිල් කරන්න එක ලීටර් 5ක කෑන් එකක් ෆිල් කරන්න රූබල් දෙකක් යනවා දෙකක් කියන්නේ රුපියල් 200ක් ඒත් Tamanට කැමති ලීටර් ගානකට අදාළ ලීටරේ ලීටර් 5 Taman කැමති ගානකට කාසි දාලා පුරව ගන්න පුළුවන් එතකොට ලොන්ඩ්‍රි ගැන මොකද කියන්නේ ලොන්ඩ්‍රි එක ගැන කියන්න ගත්තොත් Tamanට ෆ්‍රී දවසක කියන්නේ Tamanගේ ඇඳුම් පිරණ එකතු කරගෙන සාමාන්‍ය කිලෝ 7ක් දාන්න පුළුවන් සමහර ළමයි ඉතින් අතේත් හොදනවා එදිනෙදා කම්මැලියෝ පහසුව අතින් ගත්තොත් ලොන්ඩ්‍රි එකට දාලා වොෂින් මැෂින් එකේ වතුර පොද ගන්න එක වගේ යන්නේ ඒක දාන ප්‍රමාණය අනුව මත රඳා පවතිනවා ඒ කියන්නේ අපි රූබල් 3ක් දැම්මොත් සමහරක් මැෂින්ස් වල විනාඩි 45ක් විනාඩි 50ක් තියෙනවා රූබල් 4ක් දැම්මොත් පැයකමාරක කාලයක් වොෂින් මැෂින් එකේ ඇඳුම් ටික හේදෙනවා ලොන්ඩ්‍රි එතකොට බෙඩ් ලිනන් හැමදාම අඟහරුවාදා මාරු කරන්න පුළුවන් සමහරක් දවස් තියෙනවා ලිනන් වහලා තියෙන දවස් ඒක කියන්නේ හරියෝ හැම අඟහරුවාදාම ලිනන් මාරු කරන්න පුළුවන් බෙඩ් ෂීට්ස් කිචන් ටවල් ඊට පස්සේ කොට්ට උර ඒ කොහොම හරි ලිනන් වර්ග 5ක් තියෙනවානේ ඒක ඕනේ හරි
දින ටිකක් තියෙනවා ටික මාරු ඒක කරනවා. මාරු කරන්න මම ගාවලුවදම පුළුවන්. කාලයක් යනකම් මාරු කරේ නෑ. නෑ. කරා වගේ කියලා. ඊට පස්සේ මයික්‍රෝවේව් එක තියාගන්න පුළුවන්ද? මයික්‍රෝවේව් එකක් මෙහෙ නෑ. හැබැයි අපිට පිටින් ගන්න පුළුවන් සල්ලි දීලා ඒක ඉතින් අපිට පාවිච්චි කරන්න පුළුවන්. අගේ බ්ලොක් එකෙත් තියෙනවා ඒක. ආයි ස්ටෝව් එකේ යට අවන් එක තියෙනවනේ. අවන් එක තියෙනවා. ඒකත් කැමන කැම්බීමක්. කේක් බේක් කරනවා. කැමරාත් කරගන්න පුළුවන්. ඔව් කේක් බේක් කරනවා එක එක ඒවා හදනවා ඉතින් කට්ටිය. තව ගත්තොත් එනකොට අනිවාර්යෙන් රයිස් කුකර් එකක් ගේන්න Tamanටම එකක් තියෙන්න ඕනේ. අනිවාර්යෙන් රයිස් කුකර් එකක් අරන් ඉන්න. තව මොනවද? ඔයාලට තව මොන හරි ප්‍රශ්න මොනවාද තිබ්බොත් කමෙන්ට් එකක් දාන්න. අපි උත්තර දෙන්නම්. දැනට මතක් වෙන්නේ ඉච්චරයිනේ. ෆ්ලෝ එකක අර පැත්ත ඒ කියන්නේ පඩි පෙළෙන් එක පැත්තක බෙල්රෂන් ස්ටුඩන්ට්ස්ලා ඉන්නවා. අනිත් පැත්තේ අපි ගොඩාක් දුරට ඉන්නේ ශ්‍රී ලංකන් ස්ටුඩන්ට්ස්ලා. third and fourth floors වල ඉන්නේ නයිජීරියන් ළමයි. එතනින් උඩ ඔක්කොම අපි ඉන්නේ. first year මේ බිල්ඩින් එකේ first year එකකින් ආපු හැමෝම වගේ ඉන්නේ මේ හොස්ටල් එකේ. ඉන්නවා 200කට කිට්ටු වෙනවා තමයි 200 ගණක් ඉන්නවා. තව දෙයක් මතක් කරන්න ඕනේ මෙහි ගාබේජ් හැමදාම උදේ 9 වෙද්දී අයින් කරන්න ඕනේ. මේගොල්ලෝ කුණු කියන එකට චුට්ටක්වත් කැමති නෑ. දකින්නත් කැමති නෑ. යාලා එක පිරලා තිබ්බොත් අනිවාර්යෙන් ගිහින් දාන්න. මම වීඩියෝ එකේ මැදින් පෙන්නුවා ගාබේජ් දාන තැන. එතනට හැමෝම උදේ 9 වෙද්දී ගිහින් දාන. ඒක අර බෙදාගෙන තියෙන්නේ ඒ දවසට ඒ ළමයා කියලා අපි බ්ලොක් එකේ 6 දෙනා බෙදාගෙන තියෙන්නේ. අපේ බ්ලොක් එක ගැන ගත්තොත් අපේ ක්ලීනින් වෙන විදිහ තමා ෆ්ලෝ එක. ඊට පස්සේ මෙයාලගේ විදිහ හරි නෑ. ඒක ඊට වඩා හොඳයි අපේ විදිහ. නෑ අපේ විදිහ කියන්නේ ප්‍රයෝජනයක් ගන්න කෙනෙක්ට වටිනවා. වොෂ්රූම් එකයි බාත්රූම් වොෂ්රූම් එකයි টয়ලට් එකයි දෙන්නෙක්. ඊට පස්සේ කිචන් එක දෙන්නෙක් කියන්නේ එක රූම් එකක ඉන්නේ දෙන්නෙක්. ඒ දෙන්නට සතියෙන් සතිය මාරු වෙලා තමයි යන්නේ. ෆ්ලෝ එක කිචන් එක ඊට පස්සේ බාත්රූම් එකයි টয়ලට් එකයි. අපේ තියෙන්නේ මෙහෙමයි. අපේ දැන් 6 දෙනාම 6 දෙනා ඉන්නනේ. මුලින් ඒක මේ ගොඩාක් විස්තර කරන්න. කොහොම හරි එක්කෙනෙකුට එක පාර්ට් එකක් සතියෙම තියෙනවා. එයා ඒ ඩීප් ක්ලීන් කරන්න තියෙන සන්ඩේ විතරයි. ඒ සතිය පුරාවටම එයා ඒ ටික බලා ගන්න ඕනේ. දැන් කිචන් টොප් එක කියන්නේ මේ ස්ටෝව් එක, ෆ්‍රිජ් එක, රයිස් කුකර්ස් තියලා තියෙන තැන මේ ඒ දේවල් එක්කෙනෙක් ඒ සතියෙන් බලන්න ඕනේ. මොන හරි තිබ්බොත් පොඩ්ඩක් අස් කරලා දාන්න ඕනේ. කිචන් ෆ්ලෝ එක තව එක්කෙනෙක්, ගාබේජ් එක සතියක් එක්කෙනෙකුට බාර එයා ඒක උදේ 9ට කලින් ගිහින් දාන්න ඕනේ. කොරිඩෝර් ෆ්ලෝ එක තව කෙනෙකුට, වොෂ්රූම් එක එක්කෙනෙක් සතියක් බලන්න ඕනේ, টয়ලට් එක එක්කෙනෙක් සතියක් බලන්න ඕනේ. එහෙම 6 දෙනාට පාර්ට් 6 බෙදලා තියෙන්නේ අපේ බ්ලොක් එකේ. ඒක හොඳයි මම නම් කියන්නේ. හොඳයි. කැමති කෙනෙක් විදිහ දෙකම try කරන්න පුළුවන්. තව ඉතින් කියන්න දෙන මොනවද? ඉතින් කට්ටිය එකතු වෙලා පාටි දානවා, ක්‍රිස්මස් පාටි එහෙම තිබ්බම ඊළඟටදී. හරි. මේනේ තාරුක. මේ බ්ලොක් එකේ බ්ලොක් ලීඩර්. දැන් අපි හොස්ටල් ලයිෆ් එක ගැන කතා කරානේ. ඒ වගේම හොස්ටල් ලයිෆ් එකේ එක පාර්ට් එකක් තියෙනවා. අපි මෙහෙන් බඩු ගන්නවා. ග්‍රොසරිස් ගන්නවා. එතකොට ඒවට යම්කිසි වියදමක් යනවා. ඒ ගැන පොඩි අයිඩියා එකක් ගන්න අපි තාරුකයගෙන් හමු මොන වගේ ගණන්ද යන්නේ කියලා. සාමාන්‍ය මොන වගේ දේවල්ද අපි ගන්නෙ? සාමාන්‍යයෙන් අපි එදිනෙදා ඕනේ හාල්, පරිප්පු, එළවලු වර්ග, සීනි, අල, එතකොට කිරි, බිත්තර ඔය වගේ දේවල් සල්ලි දීලා ගන්න. ඊට අමතරව අපිට ඕනනවා දැන් අපේ බ්ලොක් එක ක්ලීන් විදියට තියාගන්න එයා ප්‍රශ්න එකක්. ඒක පින්නන. මේක එයා ප්‍රශ්න එක. එතකොට එතන ෆ්ලෝ එක ක්ලීන් කරන ලික්විඩ් මේ ඩිෂ් වොෂර් එක. ඒ වගේම මේක තියෙනවා අපේ කිචන් එකේ ස්ටෝව් එකේ টොප් එක ක්ලීන් කරන. මේ ගාබේජ් බෑග්. හරි. ඒ ටිකට මොන වගේ වේදමක්ද ටිකක් කියන්න බලන්න. සාමාන්‍යයෙන් ස්ටෝව් එකේ টොප් එක ක්ලීන් කරන එක මේක රුබල් 8ක් විතර යනවා දවසේ. ඒ කියන්නේ ලංකාවේ මුදලින් ගත්තොත් සාමාන්‍යයෙන් 800ක් වගේ. අනිත් ඒවා ඒ වගේ තමයි ඉන්නේ. අනිත් ඒවා ඒ වගේම තමයි. ඉතින් මේවා ගන්න කොහොමද? ඔයගොල්ලෝ බ්ලොක් එකේ එකතු කරලාද සල්ලි? අපි බ්ලොක් එකේ 6 දෙනාම ෆන්ඩයක් දාලා ඒ සල්ලි වලින් තමයි ඔය බඩ් එක හැමෝම පොදුවේ බෙදලා ගන්න. ගන්නනේ. හරි. එතකොට හාල් වගේ වල කොච්චර වියදමක් යනවද?
සාමාන්‍යයෙන් හාල් පැකට් මෙහි කිලෝ එකේ වනේ ඇත්තටම ග්‍රෑම් 700 ග්‍රෑම් 900 වගේ පැකට් තියෙනවා. ග්‍රෑම් 700 පැකට් එකක් රූබල් දෙකේ ඉඳන් උඩට ගන්න පුළුවන් එක එක වර්ග වලින්. තියෙන දේවල් අහන්න මොනවද? පරිප්පු පරිප්පු සාමාන්‍යයෙන් ග්‍රෑම් 450 වගේ පැකට් තියෙන්නේ. සාමාන්‍යයෙන් මේ පැකට් එකක් රූබල් 3ක් 4ක් වගේ වෙනවා. ඒ ගන්න පුළුවන් නේ. රූබල් 3ක් 4ක් කියන රුපියල් නම් 300ක් 400ක්. මේ රූබල් එකක් කියන්නේ ලංකාවේ මුදලින් රූබල් 100. රුපියල් 100. රුපියල් 100. මෂ්රූම්ස් මෂ්රූම්ස් වගේ නම් රූබල් 4කට විතර කිලෝ එකක්. නෑ පොඩි පැකට් එකක්. සාමාන්‍ය කිලෝ එකක් වගේ ගෙල්ල ගන්න පුළුවන් රූබල් 8ක් විතර වර්ගයක් විතර ගත්තා. එතකොට අර පාස්තා මැකරෝනි වගේ පැස්ටා මැකරෝනි වගේ වල සාමාන්‍යයෙන් කිලෝ එකක් රූබල් 1යි 2යි වගේ නේ. අතර ගානකට ගන්න පුළුවන්. සීනි කිලෝ එකක් සාමාන්‍ය රූබල් 2යි 750 කොපෙක් 50 වගේ ගානට ගන්න පුළුවන්. ඊට පස්සේ ආල කැරට් බීට් වගේ දේවල් නම් සාමාන්‍යයෙන් කිලෝ එකක් රූබල් එකක් 1යි කොපෙක් 50ක් අතර ගානකට ගන්න පුළුවන්. ඊට පස්සේ සුදු ලුණු කිලෝ එකක් සාමාන්‍ය රූබල් 1යි කොපෙක් 25ක් 30ක් අතර ගානකට. එතකොට සුදු ලුණු නම් කිලෝ එකක් රූබල් 8ක් වගේ ගානකට ගන්න පුළුවන්. බිත්තර චිකන් මාළු ටූන මාළු වර්ග නම් ඇත්තට මෙහෙ නෑ මාළු නන්නේ. චිකන් නම් තියෙන චිකන් එතකොට බීෆ් පෝක් ඒ වගේ ඒවා නම් ගොඩාක් චිකන් තියෙනවා. වල තවක තියෙන බ්‍රෙස්ට් එක ලෙග්ස් සාමාන්‍ය හෝල් චිකන් කිලෝ එකක් රූබල් 13ක් විතර වෙනවා. ඒක ඉතින් අපි අර හැම එහෙම අයින් කරලා ගන්නවා. එතකොට සාමාන්‍ය ලෙග්ස් වගේ නම් රූබල් 8ක් විතර කිලෝ එකක් වෙන්නේ. ලෙග්ස් වලට වඩා බ්‍රෙස්ට් එක ගන්න එක වාසි. ඔව් කන්න බරට. තවනාද පෝක්? පෝක් සාමාන්‍යයෙන් කිලෝ එක රූබල් 15,000ක් වගේ වෙද්දි ගන්න පුළුවන්. ඒවා තියෙනවා. ටූනා ගත්තොත් ටූනා කියන්නේ කැට්ෆිෂ් ටින් මාළු සාමාන්‍යයෙන් පොඩි ටින් එකක් රූබල් 4ක් 5ක් විතර වෙනවා. තව ඊට පස්සේ දැන් තියෙනවා කිරි පාන් බිස්කට්ස් සාමාන්‍යයෙන් පාන් ලොකු පාන් ගෙඩියක් වගේ පෙති ගාපු එකක් රූබල් 2යි කොපෙක් 50 අතර ගානකට ගන්න පුළුවන්. වෙනවා. ඒතර මම ගන්න පාන් එක අර ඇමරිකන් එක ඒක නම් රූබල් 4ක් තියෙනවා. මම ගන්නවා බ්‍රවුන් බ්‍රෙඩ් කියලා එකක්. ඒක රූබල් 1යි ගන්නවා. අඩු මේක. sugar free. බිස්කට් ඉතින් කේ ගණන් වලට තියෙනවා. රූබල් එකේ ඉඳන් ගාඩියන් ගන්න තියෙනවා. ෆ්‍රෙෂ් මිල්ක් එකක් ගත්ත ලීටර එක ෆ්‍රෙෂ් මිල්ක් වර්ග තියෙනවා මේ ෆැට් පර්සන්ටේජ් එක 2.5 වගේ ගත්තොත් 1.5 වගේ මම 1.5 ගන්න තියෙන අඩුම ෆැට් පර්සන්ටේජ් එක ඒක රූබල් සාමාන්‍යයෙන් 2යි ගන්න. ඒ වගේ ගානේ තමයි 2.30 ගණන් 60 ගණන් නේ. ඔව්. චීස් බටර් ඒවත් තියෙන ඒ ඉතින් ඒ වගේ ගණන් යන්නේ. රූබල් 6ක් විතර යනවා සාමාන්‍යයෙන්. චීස් නම් ග්‍රෑම් 400ක්. මෙහි තියෙනවා තව මස් ජාතියක් කල්බසා කියලා. ඒකේ එක එක වර්ග තියෙනවා. ගොඩක් එක්ස්පෙන්සිව් එකක් තියෙනවා. සාමාන්‍යයෙන් මම එහෙම ගන්නවා ලොකුවටක් තියෙනවා. වැඩි කාලයක් පාවිච්චි කරන්න පුළුවන්. ඒක රූබල් 6යි ගන්න. එතකොට දැන් ඔය දේවල් ගන්න පුළුවන් කොහෙන්ද අපිට? මෙහි ගොඩක්ම ළමයි ඇත්තටම යන්නේ මේ ඕල් සිටි කියලා shopping center මෝල් එක. කවල ගන්න. ඊට පස්සේ මේ ඕල් සිටි එකට ඊළඟ කපන්නේ වදාන. අනේ නෙවෙයි හාඩරයි බා. ඔය නම් නැත්තම් බෝරින් එක. ඕල් සිටි එකට ඒව ගණන් ගන්න එපා. ඊට ඒක තියෙන යුරෝපේ තම ගොඩක් බඩු ගන්න මොකද එතන කොම් බඩු එකම තැනින් ගන්න පුළුවන්. එකම වහලා කියන්නේ. ගෙදර යන ගමන් අර මම කලින් දාපු බ්ලොග් එකේ ඒක තමයි බඩු ගත්තේ. අපි ගෙදර යන ගමනේ හොස්ටල් යන ගමන් තමයි කොහොමද දාසි වෙරලා. ගොඩක් අය සිකුරාදට වගේ ගිහලා අරන් එනවා. ඊට අමතරව තව තියෙනවා ඕල් සිටියෙන් ගන්නවට වඩා අඩුව ගන්න පුළුවන් අපිට ග්‍රොසික් සෙටපෝල් ඔයගේ කඩවලින්. තව හොස්ටල් එක තව ළඟම තියෙනවා කපෙස්කා රෝදා. තව තියෙනවා නේද සෙන්ට්‍රල් මාකට්? ඔව්. ආයි තියෙනවා සෙන්ට්‍රල් මාකට්. ඒක නම් මෙතන හොස්ටල් එකේ ඉඳන් සාමාන්‍යයෙන් ගොඩක් දුරයි සෝවියට් ස්ට්‍රීට් පැත්තේ තියෙන්නේ.
ඒකත් ගොඩක් බඩු ගන්න පුළුවන් අපිට අඩුවට. අඩුවට. ඒකේ ෂූස් එකක් තියෙනවද? ඔව් ෂූස් එතකොට හැමදේම වගේ එතන තියෙනවා අර අපි රෂියන් වලින් කතා කරන්න පුළුවන් නම් අපිට අඩු කරලා බඩු ගන්න පුළුවන් ඇත්තට විතර. අන්න ලැන්ග්වේජ් එක ගොඩක් වැදගත්. තව 3-5 දැන් අපි ගෙදර ලංකාවෙන් ගෙනම ඉවර වෙනවද? ළමයි ඉතින් ටිකක් අරගෙන ආවත් කන විදිහට ඉවර වෙනවනේ. එතකොට ගන්න තැනක් තියනවද මෙහෙ? ඔව් මෙහෙ තියෙන කඩ වලින් ගන්නත් පුළුවන් ඇත්තටම. එහෙම ගත්තොත් සාමාන්‍ය ටිකක් ලොකු වියදමක් යනවා. සාමාන්‍යයෙන් මිනිස් කුඩු වගේ කිලෝ එකක් සාමාන්‍යයෙන් ඕල් සිටි වගේ ගන්නවා නම් රූබල් 9ක් විතර යනවා. ග්‍රෑම් 100ක්. හැබැයි අපිට සෙන්ට්‍රල් මාකට් ගියොත් ගන්න පුළුවන් ග්‍රෑම් 100 රූබල් 3කට වගේ කෑලි මිනිස් කුඩු 3-5 හැමදේම ගන්න පුළුවන්. හැමදේම ගන්න පුළුවන්. ගම් මිරිස් ඔක්කොම තියෙනවානේ. එතකොට දැන් මේ කෑම පැත්තනේ ඔක්කොම කිව්වද කෑම වලින් අපි කතා කරගත්තේ ඔක්කොම කිව්වද? කිව්වා. අඩුනා පොල් තෙල් ගෝවා. එළවලු ගත්තොත් එළවලු තියෙනවද මෙහෙ? ඔව් එළවලු තියෙන්නේ ගොඩක්ම ගර්කින්, තක්කාලි, ගෝවා, බීට්‍රූට්, කැරට්, අල ඔය ටික තමයි වැඩිපුරම තියෙන්නේ. සාමාන්‍යයෙන් හාල්වස් එහෙම මේ තියෙනවද? හාල්වස් වෙනවා දැකලා නේ මම ඇත්තටම කිව්වා. අර ඕල්සිට් එකේ පොඩ්ඩක් පැකට් කරලා දෙනවා නේද? ඉතින් මේක කෝරෙත් මම සමහරක් ඒවා දැකලා එතකොට වින්ටර් එකේදී ඇත්තටම එළවලු ටිකක් අඩුයි. අඩුයි. සමය වර්කින් තක්කාලි වල නෑ ඒ කියන්නේ මම කියන්නේ වර්ග අඩුයි. හොයාගෙන නැහැ. ඔව්. මොකද ප්‍රයිස් එක වින්ටර් එකේදී ඇත්තටම ගොඩක් ඒ වගේ වැඩි වෙනවා. එහෙම ගත්තොත් සාමාන්‍ය ගර්කින් තක්කාලි කියව දෙගුණයකට වඩා වැඩි වෙනවා එළවලු ප්‍රයිස් එක. අපි ඕටම් කාලේ සාමාන්‍ය බිත්තර පැක් එකක් 2 රූබල් 2යි ගන්න. දැන් නම් 3 ගානක් විතර දල වශයෙන් ඒ වගේ වැඩි වෙනවා. බිත්තර තියනවානේ. තව එකක් මතක් කරගන්න දැන් කෑම හදලා දාගද්දි මේ වගේ අපි කන්ටේනර්ස් පාවිච්චි කරනවා. ආයක පෙන්න. මේවා අත්තා තියෙනවා මේ අපේ හොස්ටල් එක ළඟ ෆික්ස් ප්‍රයිස් කියලා දෙනක්. ඒකෙන් තමයි මේවා කියලා ගන්න. මේවා තියෙනවා දැන්. තව මොනවද කිව්වේ ගෝවා එහෙම තියෙනවානේ. බිස්කට්ස්. කිව්වා. එහෙම ඒ කෑම පැත්ත. ඊට පස්සේ අපි කතා කළොත් දැන් මේ වින්ටර් එකනේ. වින්ටර් එකට තර්මල් අනිවාර්යෙන් ගේන්න. මේ බෙලොස් වල ප්‍රධාන දේ තමයි කෑම බීම් වලට වඩා ඇඳුම් එක්ස්පෙන්සිව් වැඩි. ඔව්. මං කිව්වේ මොකද තර්මල් අඳිනවා පොඩ්ඩක් සීතල වැඩි මේ ගිය අවුරුද්දට සාපේක්ෂව මේ අවුරුද්දේ සීතල වැඩි. තර්මල් දෙකක්වත් අරන් එන්න එනකොට ජැකට්ස් තියනවාද ගන්න? ඔව් ජැකට්ස් තියෙනවා. ලංකාවෙන් ගේන්න එපා වින්ටර් ජැකට්. ඒවා මෙහෙට රොත්තු දෙන්නෙත් නැහැ. ඔව් මෙහෙන් ජැකට් එකක් ගන්න එක තමයි හොඳම දේ. ඇත්තටම කිව්වොත්. එතකොට සාමාන්‍ය වින්ටර් ජැකට් වගේ අපි ගන්න ගොඩක්ම යන්නේ ට්‍රිනිටි එකට. ඕපන් මාකට් එකනොත් ගන්න පුළුවන් වින්ටර් ජැකට්ස්. ඔව් ඒවයි ක්වොලිටි එක කොහොමද? ඒවා බ්‍රෑන්ඩඩ් නෑ. ඒ වුණාට අර අවශ්‍ය වැඩේ කරගන්න පුළුවන්. ගාන අඩුයි. තව මොනවද තියෙන්නේ වින්ටර් ජැකට්, බූට්ස්, ග්ලව්ස් ඒ දේවල් ඔක්කොම ගන්න පුළුවන් නේ. ඒක බූට්ස් උත් මෙහෙන් තමයි. ඩෙක් ෂූස් දාන්න බෑ. ස්නෝ දීදී ඉස්සල වැටෙනවා. අදත් එක්කෙනෙකුට. සාමාන්‍යයෙන් වින්ටර් ජැකට් එකක් සාමාන්‍යයෙන් රූබල් 130ක් 35ක් වගේ ගානක ඉඳන් රූබල් 270ක් 300ක් රූබල් 900ක් තියෙනවා බ්‍රෑන්ඩඩ් ජැකට්. එතකොට 100ට අඩු වෙනව තියෙනවා. මට ඕල් සිටි එකෙන් හම්බුණා රූබල් 30ට. ඒ කලින් ස්ටොක් වල ඉතුරු වෙච්ච. ඔව් මේ දවස්වල කියන්නේ වින්ටර් එක ඉවරනකොට ජැකට්ස් වල ගාන හොඳටම අඩු වෙනවා. සාමාන්‍යකෙදී සාමාන්‍යයෙන් රූබල් 135ට විතර තිබ්බ ජැකට් එකක් රූබල් 45ට 25ට විතර අඩු වෙනවා. ඔව්. ඒකේ මනිත් පැත්ත සාමාන්‍යකට අඳින්න පුළුවන් ඇඳුම් මේ කාලේට අඩුයි. අඩුයි. එහෙමත් තියෙනවා. තව මේ වයිල්ඩ් බෙරීස් කියලා ඔන්ලයින් shopping කරන්න පුළුවන් මේකක් තියෙනවා. ඒකේ මේ ලංකාවේ ඩලාස් වගේ. ඔව්. ඕන දෙයක් ගෙන්න ගන්න පුළුවන් ඒකේ. ඇඳුම් හරි තව මොනවද? දැනට දෛනික ජීවිතේ අපි කතා කරා. හොස්ටල් එකේ දෛනික ජීවිතය සම්බන්ධ අවශ්‍ය කරන දේවල් නම් කතා කරන්නේ. එහෙනම් ඉතින් එච්චරයි. ඔයාලට තව දැනගන්න මොනවා හරි තියෙනවා නම් තාරුකයව මෙන්ෂන් කරලා කමෙන්ට් එකක් දාන්න. ඉස්සරහ වීඩියෝස් වලිනුත් ඔයාලට මෙයාලව දකින්න පුළුවන් වෙයි. මේ මගේ ෆස්ට්ම වීඩියෝ එකේ හිටියා. මතකද? ඉතින් අලුත් වීඩියෝ එකක් අරන් එනකම් පරිස්සමෙන් ඉන්න. බයි. බයි.